පස්සේ අපි කුඩා ලොරි රථයක බ්‍රේක් වොෂර් මාරු කරන්න යන්නේ. මේ විදිහටම තමයි කාර් වල ගොඩක් බහුතරයක් වාහනවල බ්‍රේක් වොෂර් ටික පිටිපස්සේ තියෙන්නේ. බ්‍රේක් සිලින්ඩරේ ලයිනර් ටික බහුතරයක් වාහනවල මෙහෙම තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි බ්‍රේක් ඩ්‍රම් එක කලින් දැක්ක විදිහට ගලවගෙන මේ ටික ක්ලීන් කරගන්න ඕනේ. දැන් මෙතන බ්‍රේක් වොෂර් ටික බ්‍රේක් වොෂර් කියලා දෙන හින්දා මම ඉස්සෙල්ලාම සිලින්ඩරේ ගලව ගන්නවා. සිලින්ඩරේ ගලවගෙන ඉවර වෙලා එතන තියෙන ඩස්ට් එක ඔයිල් ටික ඔක්කොම වතුර වලින් වගේ දේකින් හොද ගන්න ඕන හොඳට. ඒ සිලින්ඩරේ ගලව ගන්නකොට පිටිපස්සේ ඇන දෙකක් තියෙනවා. ඒ ඇන දෙක 10 ඇන දෙකක් බොහෝ වෙලාවට ඒ ඇන දෙක ගලවලා ඉවර වෙලා ඔයිල් ලයින් එක ගලවලා තමයි ඔක එළියට ගන්න ඕනේ. පෙන්නපු විදිහට පොඩ්ඩක් සිලින්ඩර් මේ ලයිනර් දෙක ඈත් කරලා ගන්න ඕනේ. දැන් අපි බ්‍රේක් වොෂර් ටික ගලව ගන්න යන්නේ. මේ බ්‍රේක් සිලින්ඩරේ තිබ්බ පිස්ටන් ටික එළියට ගන්නවා දෙපැත්තේ බූට් දෙක අයින් කරලා ඊට පස්සේ ඔය වගේ පිස්ටන් දෙකක් තියෙනවා. සමහර ලාට පිස්ටන් හිර වෙලා තියෙනවා. එතකොට අපි පිස්ටන් එකට පොඩි තට්ටුවක් දාලා එළියට ගන්න ඕනේ. අරගෙන ඔය විදිහට වොෂර් ටික ගලව ගන්න ඕනේ. ගලවලා ඉවරලා අපි දාන වොෂර් එක ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ සිලිකන් කියන වොෂර් ජාතිය. මොකද ඒක හදලා තියෙන මැටීරියල් එක හොඳයි. ඒකට ගොඩක් කාලයක් පවතිනවා. ඒක සයි කරනකොට අපි අනිවාර්යෙන් සාමාන්‍ය ග්‍රීස් එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඒකට රබර් වලට විශේෂ ග්‍රීස් එකක් තියෙනවා රබර් ග්‍රීස් කියලා. මොකද ඒ රබර් ග්‍රීස් එක දාපුවාම වොෂර් එක තැම්බෙන්නේ නැහැ. සාමාන්‍ය අපි පාවිච්චි කරන හබ් ග්‍රීස් ඒ වගේ දේවල් දාපුවාම වොෂර් එක තැම්බිලා ඉක්මනට වොෂර් එක යනවා. එහෙමත් නැත්නම් වොෂර් එක හිර වෙනවා. ඒක හින්දා අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන රබර් ග්‍රීස් කියන එක. ඔයාලට පේනවා මේ වගේ ටියුබ් එකක තමයි එන්නේ රබර් ග්‍රීස් එක. මම සිලින්ඩරේට වොෂර් ටික දාලා පිස්ටන් ටික සම්බන්ධ කරලා ඉවරලා මේ විදිහට ටිකක් ලයින් රොඩ් එක ඈත් කරලා තමයි බ්‍රේක් සිලින්ඩර් එක ඇතුළට දාන්නේ. දාලා ඉවර වෙලා පිටිපස්සෙන් තියෙන 10 යන දෙක ඒක අර කලින් තිබ්බ ආකාරයටම සම්බන්ධ කරගෙන ඔයිල් ලයින් එකත් තිබ්බ ආකාරයටම සම්බන්ධ කරගන්නවා. ඔයිල් ලයින් එක පාලනය කරගන්න අපිට shopping කවරයක් වගේ දෙයකින් හිර කරගන්නත් පුළුවන්. එහෙම දැන් මම ඉතින් හිර කරලා තිබ්බා වගේ. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ඒකට මොකක් හරි රබර් වලින් හදපු ක්ලිප් එකක් වගේ එතන හුලන් නිපල් එකට හපන ක්ලිප් එක දාලා ඉද කරන්න. ඊට පස්සේ අපි බ්‍රේක් ඇඩ්ජස්ට් කරලා ඩ්‍රම් එක දාලා හුලන් නිපල් එක බුරුල් කරලා පැඩල් කරන ගමන් හුලන් යවා ගන්න ඕනේ. එහෙම යවලා ඊට පස්සේ අපි බ්‍රේක් පැඩල් එක උඩට ආවට පස්සේ අපේ වැඩ ඉවර වෙනවා. ඊට පස්සේ අපිට රෝදේ දාලා බ්‍රේක් චෙක් කරලා අපිට ඇද්ද කියලා ට්‍රයල් එකක් ගිහලා චෙක් කරගන්න පුළුවන්.